බුදුහාමුදුරුවෝ ළඟම හිටියේ කවුද? ආනන්ද හාමුදුරුවෝ. අන්තිමේටම වගේ රහත් උනේ කවුද? ආනන්ද හාමුදුරුවෝ. භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පාලත් පළවෙනි ධර්ම සංගායනාව 3 මාසයක් ඇබෑමෙන් තියෙන්න කලින් දවසේ තමයි ආනන්ද හාමුදුරුවෝ මහ රහත් භාවය ලබාගත්තේ. අර කුලප්පුව තිබ්බට පුළුවන් දැන් මේකම කරන්න. මේ තරුණයන්ට තියෙන ගැටලුවක් තමයි අර එකපාරම හිතනවා එකපාරම කරන්න ඕන. හැබැයි දවස් දෙකක් ගියපුවාම ඒක ආයෙ ඕනේ නැති වෙලත් යනවා. ඔය බොහෝ අම්මලා තාත්තලා කියනවනේ. අර එකපාරම හිතනවා රස්සාවකට යන්න. මේ කිදි ගාලා ග්‍රාම සේවක සහතික පොලිස් සහතික අනම්මනම් සේරම හදා ගන්නවා. තියෙන වීගෝනියක් දෙකක් විකුණනවා. බස් එකට සල්ලි හොයා ගන්නවා. මාසයක් කන්න බෝඩිමට ගිහිල්ලා සල්ලි දෙනවා. මාස දෙකක් ඉන්නේ නැහනේ. ආපහු වෙනවා. අර අරමුණ ප්‍රඥා ගෝචර නැහැ. ඒ අරමුණේ දීර්ඝ කාලීන සිටියමක් නැහැ. මේක අපේ අම්මලා තාත්තලාට ඔය ණය ගන්න මම මේක ඉතින් කියන්න හොඳේ. ණය ගන්න ගියපුවාම ඒ තියෙන කුලප්පුව ගෙවන්න නැහැ. ඒ තියෙන හදිස්සිය අපූර්වට කියනවා. දැන් ඔය සමහර වෙනවනේ ඔන්නේ පන්සලේ හාමුදුරුවන්ගෙනුත් ඔය එක එක වස්සම් කරගන්න තියෙනවනේ. පදිංචිය සහතික කරන්න නම්මන කියනවා මේ ලක්ෂ 30යි ගන්න අපෝක ගෙයි හැකිලු. මේ අර කාලය කියන එක සෑම දෙයකටම අවශ්‍යයි. ඒ ගැමුණු කුමාරයාගේ තාත්තා කාවන්තිස්ස රජුරු සේරම ලකලෑස්ති කරලා තිබ්බේ. අපේ තරුණ මහත්තුරුත් හිතන්න ඕනේ අම්මලා තාත්තලා මෙවනේ දෙම කොල්ලොන්ට තේරෙන්නේ නැහැ. කවදාවත් තරුණයන්ට දැනিলা තියෙනවද මේ අම්මා තාත්තා ඔට්ටු වෙන්නේ අපි වෙනුවෙන් කියලා? ඕක ගැමුණු කුමාරයාට හිතෙන්නත් නැතුව ඇති. මේ තාත්තා මේ සේනා සංවිධානය කරලා දසමහයෝධය හරික් ගස්සලා මේ තාත්තා වයසයි මේ තාත්තා යුද්ධ කරන්නේ මේ මටම තමයි මේ තියලා තියෙන්නේ. මේක කොල්ලොන්ට තේරෙන්නේ නැහැ. මේ හම්බ කරන්නේ මේ මහන්සි වෙන්නේ මේ ගේ තියෙන්නේ මේ ඊට කඩන් ගන්න මට කියන එක අගයක් නැහැ. එහෙම නැත්නම් ඉතින් ඔය වගේ මාන පඳුරු හැදෙන්නේ නැහැ. එහෙම නැත්නම් ඒවා කැලෑ වැහෙන්නේ නැහැ. අපූර්වට කුඹුර තියනවා වෙන මිනිස්සු කුලියට අරන් කොටනවා නිකමටවත් නියර කොටන්නවත් යන්නේ නැහැ. මේ සෑම දෙයකටම කලබලය නැතුව කාලය කියන එක අවශ්‍යයි. ඒ පරිණත භාවයේ තියෙන දෙමව්පියෝ ගාව. ඒ දුර දකින්න නුවණ තියෙන දෙමව්පියෝ ගාව. මේක භෞතිකයටත් එහෙමයි. මේක පින්නතුනේ අපේ ආධ්‍යාත්මික ජීවිතයටත් එහෙමයි. තරුණයන්ට කලබලේ තියනවා වගේම සමහර අම්මලාට තාත්තලාටත් කලබලයක් තියෙනවා පුදුම විදිහට. නිවන් දකින්න. ඔය දන්නවත් නැති මං හිතන්නේ සමහරව අර එක එක භාවනා කෝස් තියෙනවනේ. සති දෙකේ කෝස් තියෙනවා. එතකොට අර මං ප්‍රවෘත්තියක් තිබ්බනේ අර බුදු වෙන්න කියලා කොල්ලු පිටියේ ගේ විකුණලා කෝටි 5කට. මේ බුදු බව ලබා ගන්න කෝටි 5ක් කියලා ගේ වික්කා. ඒ අර හදිස්සිය කලබලේ බෑ. සංසාරේ කරපු පින් කුසල් එක්කහුව වෙලා වෙලාව එන්න ඕනේ. උවමනාව තියෙන්න ඕනේ. ඒ වෙනුවෙන් කැපකිරීමක් කරන්න ඕනේ. ඒ නිසා කල්පනා කරගන්න තිබෙන අරමුණක් වෙනුවෙන් හරි ප්‍රඥාවෙන් කටයුතු කරන්න. තියෙන යහපත් අරමුණක් වෙනුවෙන් හිතේ ඇඳුණු නිවැරදි සැලැස්මකට කටයුතු කරන්න. හෙට මොකක් හරි කරනවා නම් වෙන්නේ මොකක්ද කියන එක දැනගෙන කටයුතු කරන්න. ජීවිතේ වෙනතුනේ අර හැම එකකම ආස්වාදේ විඳින්න ඕනේ නේ. ආදීනව දැනගන්න එපා ඊට කලින්. පුරුදු වෙන්න.